ආයුබෝවන් තෙරුවන් සරණයි. සුබ දවසක් වේවා සියලු දෙනාට. ඖෂධීය ජ්‍යොතිෂ නාලිකාව වෙත ඔබ විතා ගෞරවයෙන් පිළිගන්නවා. මම ජ්‍යොතිෂවේදී උදේශ්චානක. අද මම මේ වීඩියෝ එක තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 මැයි මාසයේ මේෂ ලග්න හිමි ඔබට කොහොමද කියලා. වීඩියෝ එකට යන්න කලින් මතක් කළ යුතු වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි මම මේ වීඩියෝ එක මගින් කතා කරන්නේ මැයි මාසයේ මේෂ ලග්න හිමි ඔබගේ පොදු ඒ වගේම මාසික පලාඵල කතනයක් විතරයි. ඔබගේ උපත්ති කේන්ද්‍රයේ ග්‍රහ දුබලතා ග්‍රහ රටාව අනුව ඒ කියන්නේ ග්‍රහයන්ගේ ශක්ති ප්‍රමාණය අනුව ඔබ දැනට ගෙවන මහා දසාව අතුරු දසාව අනුව ඔබගේ ග්‍රහයන් සිටින නැකත් අනුව මම මේ කියන පලාඵල කතනය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම අඩු වැඩි වශයෙන් ඔබට බලපාන්න පුළුවන්. ඒ නිසා මම ඉල්ලා සිටිනවා ඔබට ඔබගේ ජන්මපත්‍රය වෘත්තීය ජ්‍යොතිෂ වේදිකලව පරීක්ෂා කරගන්නා කියලා. එහිදී ඔබට ආවේනික වූ ඔබට සුවිශේෂී වූ පෞද්ගලික පලාඵල කතනයක් දැනගන්න පුළුවන් වෙනවා. ඒ ගැනත් මතක් කරන ගමන්ම හොඳයි අපි ඊළඟට බලමු විශ්ව කේන්ද්‍රයේ පළවෙනි රාශිය වන මේෂ ලග්න හිමි ඔබ මොන වගේ ගතිගුණ වලින්ද යුක්ත වෙන්නේ කියලා. විශේෂයෙන් මතක් කරන්න ඕන මේෂ ලග්න හිමියන් බොහෝ විට නිර්භීත සටන්කාමී හා ක්‍රියාශීලී ඒ වගේම වේගයෙන් වැඩ කරන ඒ වගේම වේගයෙන් හිතන පතන චරිතවන අතර අයුක්තිය අසාධාරණීය වෙනුවෙන් නිතර පෙනී සිටින ඔබ නීතිගරුක වනවා වගේම නීතියට දැඩි ගෞරවයක් දක්වනවා. මනා නායකත්ව ගති ලක්ෂණ නිසා අන් අයට වඩා ඉදිරියෙන් සිට කටයුතු කිරීමට දක්ෂ වන අතර හොඳ හෝ නරක අන් අයට වඩාත් හොඳින් දැනෙන්නට කටයුතු සිදු කරන ඔබ තම අරමුණු බලාපොරොත්තු ජය ගැනීම උදෙසා හොඳින් හෝ නරකින් කටයුතු සිදු කිරීම එහෙම නැත්නම් කිසි විටක පරාජය බාර ගැනීමට අකමැති වීමද මේෂ ලග්න හිමියන් කෙරෙන් දකින්න පුළුවන් සුවිශේෂී ගති ලක්ෂණ වන අතර තමන්ට කොතරම් අලාභයක් පාඩුවක් සිදු වුණත් අන් අය වෙනුවෙන් කාලය ශ්‍රමය ධනය වගේ ඕනෑම දෙයක් කැප කරලා වුණත් උදව් කිරීමේ ගුණය මේෂ ලග්න හිමි ඔබ තුළ ඇති අති උතුම් මානුෂීය ගුණාංගයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. මෙවැනි වූ සුවිශේෂී ගති ලක්ෂණ වලින් යුක්ත මේෂ ලග්න හිමි ඔබට මැයි මාසයේ ඔබට බලපාන නවග්‍රහයන්ගේ පිහිටීම කොහොමද කියලා බැලුවොත් ඔබගේ ලග්නාධිපති වන කුජ ග්‍රහතුමන් මැයි මාසයේ මීන රාශියේ ගමන් කර මැයි මාස 12 වන අඟහරුවාදා හෙවත් කුජ දින ඔබගේ ලග්නය මතට ඇමින ශාස්ත්‍රේෂ්ඨ බලයෙන් පසු වෙනවා. මෙම ග්‍රහ පිහිටීම ඔබට ඊටාම සුබ ඵල දෙන ග්‍රහ ගෝචරයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම රවි ග්‍රහතුමන් මේෂ රාශියේ සිට මැයි මාස 16 වන වෘෂභ රාශිය කරා ගමන් කරන අතර බුධ ග්‍රහතුමන් මේෂ රාශියේ සිට මැයි මාස 14 වන දින වෘෂභ රාශිය කරාද ඉන්පසු මැයි මාස 30 වන දින මිථුන රාශිය කරාද ගමන් කරනවා. ගුරු ග්‍රහතුමන් මිථුන රාශිය කරා ගමන් කරෙහි තැන්පත්ව සිටින අතර සිකුරු ග්‍රහතුමන් වෘෂභ රාශිය මත ගමන් කර මැයි මාස 14 වන දින මිථුන රාශිය කරා ගමන් කරනවා. ඒ වගේම සෙනසුරු ග්‍රහතුමන් මීන රාශියේ තැන්පත් වී සිටින අතර රාහු ග්‍රහතුමන් මූල ත්‍රිකෝණ බලයෙන් කුම්භ රාශියේද කේතු ග්‍රහතුමන් මූල ත්‍රිකෝණ බලයෙන් සිංහ රාශියේ තැන්පත් වී සිටිනවා. මෙම ග්‍රහ රටාව හා ග්‍රහ පිහිටීම මේෂ ලග්න හිමි ඔබට ඔබගේ අධ්‍යාපනයට ඔබගේ ධනයට විවාහයට ඒ වගේම දරුඵල ඒ වගේම රැකියාවට විදේශ ගමන් වලට වගේම අසනීප රෝගාබාධ තත්ත්වයන් සඳහා බලපාන්නේ කොහොමද කියලා අපි එකින් එක විමසා බලමු. මේ වීඩියෝ එක ටිකක් දික් වෙන්න පුළුවන්. මොකද මම මේ සෑම කාරණයක් පිළිබඳව ටිකක් ගැඹුරින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා වීඩියෝ එක අවසානය දක්වා ඔබට රැඳී සිටින්න කියලාත් මතක් කරනවා. පළමුව මේෂ ලග්න හිමි ඔබගේ ධන වාසනාව මූල්‍ය තත්ත්වය කොහොමද කියලා බලමු. ඔබගේ ලග්නාධිපති වන කුජ ග්‍රහතුමන් ලග්නයේ මත ශාස්ත්‍රේෂ්ඨ බලයට පත්ව රුචක යෝගයෙන් බලවත් වීම නැත්නම් රුචකය කියන පංචමහා පුරුෂ යෝගයෙන් බලවත් වීමද ඔබගේ දෙවැන්නාධිපති වන සිකුරු ග්‍රහතුමන් ඔබගේ භාග්‍යස්ථාන අධිපති හා ධනකාරක ගුණ ග්‍රහයා සමග සම්බන්ධ වීමද රාහු ග්‍රහතුමන් මූල ත්‍රිකෝණව 11 වෙනි හෙවත් අයස්ථානගතව පිහිටීමද ඔබට ඊතා ප්‍රබලව ධන වාසනාව කැඳෙන ඒ වගේම මූල්‍යමය මිල මුදල් අතින් ඔබව දිරිමත් වන වර්ධනය වන කාලවකවානුවක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම ඔබට හදිසි හා ෂණික ධන වාසනාව ලබා දෙන ලොතරැයිපත් ජයග්‍රහණ ඒ වගේම විවිධ ක්‍රීඩා තුලින් මූල්‍යමය වාසි ජයග්‍රහණ හිමිවීමද මේ කාලේ දකින්න පුළුවන් වේවි. ඒ වගේම තමාගේ බාල සහෝදර සහෝදරියන් හෝ පිය පාර්ශවයේ සහෝදර සහෝදරියන් හරහා ඔබට යම් මුදල් අතින් වාසිදායක තත්වයක් ඇති කරන ඒ වගේම රජයේ සමග කරන ගනුදෙනු වලින් හා ගිවිසුම්ගත වීමෙන් රජය හා ආණ්ඩුව හරහා ඔබට යම් මූල්‍යමය අතින් යහපත් තත්වයක් ඇති කරන බවත් පෙන්눔 කරනවා.
මේ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කරනවා නම් ඔබ රජය මගින් යම් ණය මුදලක් නැත්නම් ආධාර මුදලක් ඉල්ලා සිටියා නම් එවැනි ඉල්ලීම් සඵල වීමද රජය නැත්නම් රාජ්‍ය බැංකු මගින් ඔබට යම් මූල්‍යමය අතින් වාසිදායක තත්ත්වයන් හිමිවීමද විශේෂයෙන් අපිට උදාහරණයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන් සහනදායි අඩුපොලියට ණය ලබා ගැනීමට හැකියවීම ඒ වගේම රාජ්‍යාංශයෙන් ඔබගේ ව්‍යාපාර රැකියා කටයුතු නැත්නම් ඔබගේ ඉතුරුම් සඳහා ටැක්ස් පහසුකම් ලබා දීම කියන්නේ බදු සහන ලැබීම වගේ දේවල් පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම ඔබ රජයේ සමග ආයෝජන හෝ ප්‍රවර්ධන කටයුතු කරන අයෙකු නම් ඒ වගේම ටෙන්ඩර් කටයුතු සම්බන්ධව කටයුතු කරන කෙනෙක් නම් ඒ ටෙන්ඩර් පාස් වීම වැනි දේවල් ඔබට ලැබෙන්න පුළුවන්. ඒ වගේම භාණ්ඩාගාර බිල්පත්වල භාණ්ඩාගාර බැලුම් කරවල ඔබ ආයෝජන සිදු කර අයෙකු නම් ඒ තුලින්ද ඔබට යම් වාසිදායක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔබත් රජය හා ආණ්ඩුව සමග යම් ගනුදෙනු කරන ඒ වගේම මිල මුදල් ධනය සම්බන්ධව ගිවිසුම්ගත වෙන කෙනෙකු නම් එවැනි කටයුතු වලින් වාසිදායක තත්ත්වයක් මෙන්ම ඉතා හොඳ යහපත් තත්ත්වයක් නිර්මාණය වන බව මේ මාසයේ ඔබට දකින්න පුළුවන් වේවි. එවැනි කටයුතු කරන එවැනි දෙයට ඉල්ලුම් කළ අයෙකු නම් ඒ සඳහා පෙර සූදානම් වීම සඳහා තමයි මම මේ දේවල් මතක් කරේ. ඒ වගේම ඔබට මේ මාසය තුලදී පිය පාර්ශවය හරහා ඔබට ලැබීමට නියමිත යම් ධනයක් මිල මුදල් හෝ දේපල ඉඩකඩම් යාන වාහන වගේ දෙයක් ඔබ බලාපොරොත්තු වුණා නම් එවැනි බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉටුවන මාසයක් විදිහට මේ මාසය පෙන්වා දෙන්න පුළුවන්. ඔබ විදේශයන් සමග ගනුදෙනු කරන එහෙම නැත්නම් ගනුදෙනු කරන අපි පොදුවේ ඔන්ලයින් බිස්නස් කියලා කියනවා. අන්න ඒ වගේ කටයුතු කරන අයෙක් නම් ඔබට ඒ තුලින් විශාල මූල්‍යමය අතින් වාසික අත්කර දෙන කාලයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම විදේශ මුදල් වැඩියෙන් ඔබ කරා ළඟා වෙන ඒ වගේම ඔබ දැනට විදේශයක සේවය කරන අයෙකු නම් එම ආයතනයන් මගින් ඔබට වැටුප් වර්ධක හිමිවීම, දිරිදීමනා ලැබීම ආදී වැඩිපුර මූල්‍යමය වාසිය අත්වන කාලයක් විදිහට ඔබට මේ කාලේ පෙන්වා දෙන්න පුළුවන්. සමස්තයක් විදිහට මේෂ ලග්න හිමි ඔබට 2026 මැයි මාසය ධනය අතින් මිල මුදල් ලැබීම අතින් ඒ වගේම පෙරපින් පළදීම අතින් මූල්‍යමය හා ඉතුරුම් අතින් ඊටා යහපත් මෙන්ම වාසිදායක තත්ත්වයන් ඇති කරන ඒ වගේම ඔබව මූල්‍යමය අතින් වැඩි දියුණු කරන මාසයක් විදිහට මේ මාසය අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේෂ ලග්න හිමි ඔබගේ මේ මාසය තුල ඉගෙනීම අධ්‍යාපනික කටයුතු කොහොමද කියලා. ඔබගේ ලග්නාධිපතිගේ බලවත් වීම, ඒ වගේම බුධ ග්‍රහතුමන් සුබ සංයෝග, ඒ වගේම සුබවාදී ලෙස බලවත් වීමත් අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනයේ පිළිබඳව කතා කරන පස්වැන්නාධිපති හා නවවැන්නාධිපති ග්‍රහයන්ගේ බලවත් වීම, ඒ වගේම සුබ ගෝචරය ඔබගේ ප්‍රාථමික, ද්විතීක, ඒ වගේම උසස් අධ්‍යාපන කටයුතු වගේම වෘත්තීය අධ්‍යාපනික කටයුතු සාර්ථක වන මාසයක් විදිහට මේ මාසය පෙන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ අධ්‍යාපනික කටයුතු සාර්ථකත්වයට පත්වන උසස් අධ්‍යාපනයට නව මන්මාවත් විවර වන අධ්‍යාපනික ඒ වගේම ඉගෙනුම් කටයුතු සඳහා ගුරුවරුන්ගෙන් ඒ වගේම වැඩිහිටියන්ගෙන් ආශිර්වාදය නිතින්ම හිමිවන උසස් අධ්‍යාපනය හා වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා විදේශ විශ්වවිද්‍යාල සඳහා යාමට ඉඩ ප්‍රස්තාව විවර වන ඒ වගේම බුද්ධිය දැනුම වර්ධනය වන තරඟ විභාග ආදී නිසි ජයග්‍රහණ අත්කර ගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව වාග්ය හිමිවන පොදුවේ අධ්‍යාපනික වශයෙන් ඉගෙනීම් කටයුතු වශයෙන් ඉතාම සුබඵල දෙන මාසයක් විදිහට මේ මාසය පෙන්වා දෙන්න පුළුවන්. ඊළඟට අපි විමසා බලමු මේෂ ලග්න හිමි ඔබගේ මේ මාසයේ විදේශ ගමන් විදේශ සංචාර කොහොමද කියලා. මේ මාසයේ අධ්‍යාපනික වශයෙන් වගේම රැකියාවක් සඳහා විදේශගත වීමට මඟ බලාගෙන සිටින ඔබගේ ප්‍රාර්ථනාවන් ඉටුවන මාසයක් ලෙස සඳහන් කරන්න පුළුවන්. ඔබ මේ මාසයේ මුල් අර්ධය තුල විදේශගත වෙනවා නම් මෙහිදී ඔබට වීසා, පාස්පෝර්ට් ඒ වගේම ලියකියවිලි සම්බන්ධ කියන ඩොකියුමන්ටේෂන් වල යම් අඩුපාඩු නිසා යම් ප්‍රමාදකාරී තත්ත්වයක් ඇති වුණත් මාසයේ මැද භාගයෙන් පසුව විදේශ ගමන් සඳහා තිබුණු බාධක ඒ වගේම ප්‍රමාදයන් පහව ගොස් සුබඵල දෙන කාලයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම විදේශයන්හි යම් රැකියාවක නිරත වෙලා සිටින අයෙකු නම් ඔබට වෙනදාටත් වඩා ඔබ රැකියා කරන ආයතනයේ ස්ථානයේ වැටුප් වර්ධක හිමිවීමත් උසස් වීම, ඒ වගේම ප්‍රොමෝෂන්, බෝනස්, ඒ වගේම ඔබගේ සේවාව ඇගීමට ලක්වීම, ඒ වගේම සැලරි ඉන්ක්‍රිමන්ට් වගේ දේවල් ලැබීම නිසා ඔබට මූල්‍යමය අතින් වාසිදායක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඔබ විදේශයන් සමග සම්බන්ධ වී ගනුදෙනු කරන ව්‍යාපාර කරන අයෙකු නම් එවැනි කටයුතු වලින් වෙන කවරදාටත් වඩා සාර්ථක ප්‍රතිඵල අත් කරගන්න පුළුවන් මාසයක් ලෙසත් මේ මාසය මම පෙන්වා දෙන්න කැමතියි. විදේශගත වීම වැනි දීර්ඝ ගමන් වලින් මෙන්ම කෙටි ගමන් තුලින්ද විශේෂ ලාභ හිමිවන වාසනාවන්ත මාසයක් ලෙස මේ මාසය පෙන්වා දෙන්න පුළුවන්. මේ මාසයේදී මේෂ ලග්න හිමි ඔබට ප්‍රේම සම්බන්ධතාවයන්, විවාහය, දරුපල පිළිබඳ කතා කිරීමේදී අප්‍රේල් හා මැයි යන මාසයන් තුල ප්‍රේම සම්බන්ධතාව පවතින පෙම්වතුන් වන තරුණ ඔබ අතර
යම් සුළු මතභේද ඇති වුණත් ඔබගේ ලග්නාධිපති හා පස්චන්නාධිපතිගේ බලවත් වීම සුබ සංයෝග නිසා එම අයහපත් තත්ත්වයන් පහව යන අතර විවාහ අපේක්ෂාවෙන් සිටින මේෂ ලග්න හිමියෙකු නම් ඔබ විවාහ බලාපොරොත්තු ආදී ඉටුවන ඒ වගේම බොහෝ විට ප්‍රේම සම්බන්ධතා මත එනම් කලක් ආශ්‍රය කර කලක් හොඳින් දන්නා හඳුනන අයෙකු සමග විවාහ ජීවිතයට එළඹීමට වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ වගේම ඔබගේ හත්වැන්න හෙවත් විවාහක ස්ථාන අධිපති හා විවාහකාරක සිකුරු ග්‍රහතුමන් බලවත් වීමත් ගුරු හා රාහු ඒ වගේම රවි වැනි ග්‍රහතුමන්ලා සමග සම්බන්ධ වීම විවාහයේ ප්‍රේම සම්බන්ධතා යන අංශයන්ගෙන් සුබඵල හා යහපත් ප්‍රතිඵල අත්කර දෙන බවත් කිව යුතුයි. ඒ වගේම තවදුරටත් ඔබව දැනුවත් කළ යුතු වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි මේ විවාහය කියන මාතෘකාවේදී ඔබ දැනට විවාහගත වෙලා සිටින මේෂ ලග්න හිමියෙකු නම් ඔබගේ පවුලට ඔබගේ පවුල් ජීවිත තුන්වන පාර්ශවයක් හරහා සිදුවන බලපෑම මත ඔබගේ විවාහ ජීවිතය තුළ නැත්නම් සහකරුවෝ සහකාරිය පිළිබඳව ඇතිවන සැකය අවිශ්වාසය මත යම් මත ගැටුම් ඇතිවීමත් වාද විවාද තර්ක විතර්ක ඇතිවීමත් සිත් රිදවීම ඇතිවීමත් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා මේ පිළිබඳව විශේෂ සැලකිලිමත් භාවයක් දක්වන්න කියලා මම මතක් කරනවා. දරුඵල සඳහා මිශ්‍ර ඵල දෙන කාලයක් ලෙස මේ මාසය පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම මේෂ ලග්න හිමි ඔබගේ දරුවන්ට යම් රෝගාපීඩා තත්ත්වයන්ගේ උස්සන්න වීමත් ඒ වගේම ඔබගේ දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ යම් දුර්වල වීම මත බොහෝවන රෝගාබාධ වගේම රෝග සුවපත්භාවයට පත්වීමට යම් කාලයක් ගතවන කාලවකවානුවක් ලෙසත් පෙන්වා දෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව නිරන්තර සැලකිලිමත් වීමත් ඉතා වටිනවා. ඒ වගේම දරුවන්ට යම් රෝගාබාධයකින් පෙළෙයි නම් ඒ සම්බන්ධව වහා වෛද්‍ය උපදෙස් පිළිපදින්න කියලාත් මතක් කරනවා. ඊළඟට අපි බලමු මේෂ ලග්න හිමි ඔබගේ රැකියාව ව්‍යාපාරය ආදායම් තත්ත්වය කොහොමද කියලා. මේ මාසය තුල මම පෙර සඳහන් කළ පරිදි ඔබගේ මූල්‍යමය ජයග්‍රහණ පාසුවේ ළඟා කරගත හැකි ඒ වගේම රැකියාවේ ව්‍යාපාරයේ නිති දියුණුවක් ආලෝකයක් ලබන කාලපරාසයක් ලෙස මේ මාසයේ අපිට බලා ගන්න පුළුවන්. විශේෂයෙන් විදේශයන් සමග සිදු කරන ව්‍යාපාර ගනුදෙනු ඔන්ලයින් ට්‍රේඩින් ෆ්‍රීලාන්සින් work ඒ වගේම ඔන්ලයින් ජොබ්ස් හරහා ඔබට විශේෂ වාසි හිමිවන ඒ වගේම වැඩි ලාභ ප්‍රයෝජන ලබන කාලයක් උදාවනවා වගේම ඔබ විදේශගත රැකියාවකට ඉල්ලුම් කළා නම් ඒවා යම් ප්‍රමාදයක් මෙතෙක් පැවතුණා නම් මේ මාසයේ අවසන් අර්ධය තුල ඔබට එම බාධක අවහිරතා ප්‍රමාද වීම මගහැරගෙන එම කටයුතු සාර්ථකත්වයට පත් කරගත හැකි කාලයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. මේ මාසයේ මේෂ ලග්න හිමි ඔබට විදේශගත රැකියාව සම්බන්ධව ඊටාම සුබ ප්‍රතිඵල අත්කර දෙන ඔබගේ සිතැඟි පරිදි අදහස් සිටුවන මාසයක් විදිහට මට පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම රාජ්‍යාංශයේ රැකියාව බලාපොරොත්තුෙන් සිටි මේෂ ලග්න හිමි එක්නම් ඔබ එම රැකියාව බලාපොරොත්තු ඉටුවන ඒ වගේම ඔබගේ ව්‍යාපාරයට ආදායම් මාර්ග සඳහා වගේම ඔබ ස්වයං රැකියාවක නියුතු අයෙකු නම් රජය හරහා ඔබට විශේෂ මූල්‍යමය වාසි හා රාජ්‍ය අනුග්‍රහය ලැබෙන කාලවකවානුවක් ලෙසත් පෙන්වා දෙන්න කැමැති. එසේම යම් රන් භාණ්ඩ ව්‍යාපාරයක් හෝ ස්වර්ණාභරණ ආයතනයක් පවත්වාගෙන ආයෙකු නම් ඔබට එයින් විශේෂ ලාභ හිමිවීමට නියමිතයි. ඒ වගේම ඔබ නව රැකියාව ව්‍යාපාර සඳහා සැලසුම් සකස් කරන අයෙකු නම් විශේෂයෙන්ම රෙදිපිලි ව්‍යාපාරාංශය ස්වර්ණාභරණ ගැනුම් හෝ විකුණුම් වගේ සම්බන්ධ රැකියාවක් නැත්නම් ඒ සම්බන්ධව ආයතන පවත්වාගෙන යනවා නම් ඒ වගේම බියුටි සැලූන් කොස්මැටික් යන අංශවල වගේම මනාලියන් හැඳගන්වන ඒ ස්ථාන සම්බන්ධ ආයතනක සම්බන්ධව ඔබ කටයුතු කරන අයෙක් නම් එවැනි දෙයක් බලුතෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා නම් එවැනි කටයුතු සඳහාද ඊට සුබඵල දෙන ග්‍රහ රටාවක් මේ මාසය තුල පවතින බවත් මතක් කළ යුතුයි. පොදුවේ ඔබ කුමන ආකාරයේ හෝ කුමන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වුණත් ඒ බලාපොරොත්තු ඉෂ්ට වන ඒ වගේම ඊන් විශේෂ ලාභ ප්‍රයෝජන ලබන්න පුළුවන් කාලයක් බවත් මතක් කළ යුතුයි. එමෙන්න ඔබ කොටස් වෙළඳපොළ තුල යම් ආයෝජන සිදු කරන ඒ වගේම ලංකාවේ හෝ වෙනත් රටක කොටස් වෙළඳපොළ එහෙ නැත්නම් ෂෙයා මාකට් එකට ඔබ යම් මුදලක් ආයෝජනය කරනවා නම් ඉන්වෙස්ට් කරනවා නම් හෝ දැනට එවැනි ආකාරයේ ආයෝජන සිදු කර ඇතනම් ඒ ෂෙයා මාකට් එක තුලින් ඔබට යම් ලාභදායක තත්ත්වයක් ලබන්න පුළුවන් මාසයක් විදිහටත් මේ මාසයේ පෙන්වා දෙන්න කැමතියි. ඊළඟට අපි බලමු මේ මාසය තුල ඔබගේ අසනීප කරදර වගේම ග්‍රහාපල තත්ත්වයන් ඔබට බලපාන්නේ කොහොමද කියලා. මෙහිදී මතක් කළ යුතු සුවිශේෂීම කාරණය තමයි මේෂ ලග්න හිමි ඔබ හොඳින්ම දන්නා දෙයක් තමයි 2031 දක්වා යන කාලය සඳහා ඔබට බලපාලා තිබෙන සෙනසුරු ග්‍රහතුමන් මගින් ඇතිවන ලග්න ඒ රාෂ්ටක තත්ත්වය. ඒ වගේම ඔබගේ උප්පත්ති ජන්ම කේන්ද්‍රය තුල
සඳු ග්‍රහයා හෙවත් චන්ද්‍ර ග්‍රහතුමන් ඔබගේ 12 වෙනියේ සිටිනවා නම් ඔබට ලග්න ඒ රාෂ්ටක තත්වයක් වගේම ජන්ම ඒ රාෂ්ටක තත්වයට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ වගේම ඔබගේ ජන්ම කේන්ද්‍රයේ සඳු ග්‍රහතුමන් 5 වෙනි තුල තැන්පත්ව සිටිනවා නම් ඔබට ජන්ම අෂ්ටම ඒ රාෂ්ටක තත්වයට මුහුණ දෙන්න සිදු වෙනවා. පොදුවේම මේ රාෂ්ටක අපල තත්වයේ සඳහා ඔබට පාදවලට අනතුරු තුවාල හෝ අස්ථි බිඳීම් වල ලක්වීම, දැඩි චිත්ත පීඩාවන්ට ලක්වීම, වියදම් පාර්ශවයේ අධික වීම, විවාහ ජීවිතයේ වාද විවාද තර්ක හෝ සිත් අමනාපකම් මත ගෙවීමට සිදුවීම නිසා විවාහ ජීවිතය තුළ කලකිරීම වලට හෝ නීරසභාවයට ලක්වීම, නීරසභාවයක් ඇතිවීම, ඒ වගේම රෝහල් හෝ බන්ධනාගාරගත වීමට සිදුවීම, රැකියා ස්ථානයේ පීඩනයෙන් යුතුව කටයුතු කිරීමට සිදුවීම, විශේෂයෙන් ඉහළ නිලධාරීන් සමග හොඳ හිත පළුදු වීම, එම නිසා රැකියා ස්ථානයේ දැඩි අපහසුතා මැද්දේ රැකියා කටයුතු ගෙන යාමට සිදුවීම මත ඔබට රැකියාව එපා වී ඔබ වෙනත් රැකියාවක් සඳහා ඉවත්ව යාම හෝ ඉහළ නිලධාරීන් සමග ඇතිවන කතාබහ දුරදිග යාම නිසා ඔබව රැකියාවෙන් ඉවත් කිරීම නැත්නම් ඔබට රැකියාව අහිමි වීමත් වෙන්න පුළුවන්. නිරන්තර වැළෙනකදී එන ප්‍රශ්න ගැටලු නිසා නිතර කනස්සලු ස්වභාවයෙන් කාලය ගත කිරීමට සිදුවීමත් වැනි අයහපත් තත්ත්වයන් ඔබට මේ රාෂ්ට්‍රක අපල තත්ත්වය නිසා සිදු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳවත් විශේෂ සැලකිල්ලක් දක්වන්න කියලා මම මතක් කරනවා. නමුත් මම ඔබට ඒ රාෂ්ට්‍රක අපල සඳහා බිය යුතු නෑ. මොකද මේ මේෂ ලග්න හිමි ඔබ සියලු දෙනාටම එකසේ සෙනසුරු අපල හෝ ඒ රාෂ්ට්‍රක අපල තත්ත්වයන් එකම ආකාරයෙන් එකම විදිහට බලපාන්නේ නෑ. ඔබගේ පෞද්ගලික ජන්ම පත්‍රයේ ඇති ග්‍රහයන්ගේ බලදුබලතා මත, ලග්නාධිපති හා අනිකුත් සුභ ග්‍රහයන්ගේ බලවත් වීම මත ඔබ ගෙවන මහදස අතුරු දස අනුව අපි පිටත කතා කරපු අයහපත් තත්ත්වයන් ඔබට ඉදා අඩු වැඩි වශයෙන්ම හෝ නැත්නම් ඍජුව වක්‍ර ස්වභාවයෙන් බලපාන්න පුළුවන්. මේ නිසා මම යෝජනා කරනවා වෘත්තීය ජ්‍යොතිෂවේදියෙකු ලවා ඔබගේ ජන්ම පත්‍රය නිවැරදිව පරීක්ෂා කරගන්න කියලා. ඒ වගේම ඔබට යම් හේකින් සෙනසුරු අපලයක් හෝ ඒ රාෂ්ට්‍රක අපල තත්ත්වයකින් ඔබ පීඩා විඳිනවා නම්, එවැනි තත්ත්වයක් එවැනි ස්වභාවයක් ඇති වෙලා තියෙනවා නම්, ඔබට බලපාලා තියෙනවා නම් ඒ සඳහා ඔබට කිසි ලෙසකින්වත් බිය යුතු නැහැ. මොකද මම මේ ඖෂධීය ජ්‍යොතිෂ නාලිකාව තුළම සෙනසුරු අපල හා සෙනසුරු ඒ රාෂ්ට්‍රක අපල සඳහා කළ යුතු නොවර්ධින වත්පිළිවෙත් 20කටත් වැඩි අධික සංඛ්‍යාවක් ඔබට ඊටාම පහසුවෙන් තේරුම් ගත හැකි ආකාරයට මෙන්ම පහසුවෙන් කළ හැකි වත්පිළිවෙත් ශාන්තිකර්ම ප්‍රතිකර්ම ගැන සඳහන් කරලා තියෙන වීඩියෝ එකක් මම මේ channel එකේ කරලා තියෙනවා. ඉතින් ඔබට නොමිලේ මේ වීඩියෝ එක නැරඹීම මගින් සමන් දීම මගින් මේ වගේ දැනුම පුළුල් කරගන්න පුළුවන්. ඒ වීඩියෝ එකේ link එක මම මේ වීඩියෝ එකේ description එකේ යටින් දාලා තියන්නම්. ඒ වීඩියෝ එකත් බලන්න කියලා මම මතක් කරනවා. තවදුරටත් ඔබට ඇති වෙන්න පුළුවන් අසනීප රෝගාබාධ පිළිබඳව විමසනවා නම් තදබල හිසේ කැක්කුම් විශේෂයෙන් මිරුවාරදී වැනි රෝගාබාධ තත්ත්වයන්, මානසික ආතතිය, ડિප්‍රෙෂන් වැනි තත්ත්වයන්, ඇස් රතු වීම, ඇස්වල පෙනීමේ දුර්වලතා ඇතිවීම වගේම ඇසේ පීඩනයේ අඩුවීම වැනි අක්ෂි රෝග වලට ඔබ ලක් වෙන්න පුළුවන්. ඒ වගේම කන්වල ශ්‍රවණාබාධ, කන්වල ආබාධ ඇති වෙන්න පුළුවන්. තවද හෘදය පෙනහළු සම්බන්ධ දුර්වලතා මතුවීමත් මේ මාසය තුළදී ඔබට අත්විඳින්න වෙන අයහපත් වගේම අමිහිරි තත්ත්වයන් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳව මේෂ ලග්න හිමි ඔබ විශේෂ සැලකිල්ලක් දැක්වීම, ඒ වගේම නිරන්තර වෛද්‍ය උපදෙස් පිළිපැදීම, අනතුරුදායක කටයුතු වලින් ඈත් වී සිටීම, නිතර වචන භාවිත කිරීමේදී සැලකිලිමත් වීම නැත්නම් පරිස්සම් වීම, ඔබ කාලයක් යම් රෝගයකට බෙහෙත් ඖෂධ ආදී ලබා ගන්න කෙනෙකු නම් ඒ නියමිත පරිදි නියමිත මාත්‍රාවෙන් ඒ ඖෂධ මග නොහැර නිසි පරිදි ලබා ගැනීමත් කරන්න පුළුවන්. ඒ වගේම විවාහ ජීවිතයේදී පිටස්තරීන්ගෙන් සිදුවන කරදර බාධක ජයගෙන මනා සංයමයෙන් ඉවසීමෙන් යුතුව කටයුතු කිරීමත්, රැවටිලි වංචා ප්‍රයෝගවලට හසු නොවි කලබල නොවි බුද්ධිමත්ව කටයුතු කිරීමත් ඔබට මේ කාලවකවානුව තුළ ඇතිවන කරදර බාධක පහසුවෙන් ජය ගැනීමට මෙන්ම බොහෝ උපකාරයක් වෙනවා කියලා මම හිතනවා. ඒ වගේම මේෂ ලග්න හිමි ඔබට වර්තමානයේ පවතින ග්‍රහ ගෝචරය මගින් උප්පත්ති කේන්ද්‍රයේ ග්‍රහයන්ගේ අයහපත් තත්ත්වයන් වගේම ග්‍රහ අපල තත්ත්වයන් නිසා මෙන්ම ඔබට අසුබව පවතින මහා දසා මගින් අතුරු දසා මගින් ඇතිවන අපල උපද්‍රව සඳහා විශේෂයෙන් ඔබට කරන්න පුළුවන් බොහොම පහසු ප්‍රතිකර්ම කීපයක් විදිහට මම පෙන්වා දෙන්න කැමතියි. මේ ප්‍රතිකර්ම කීපය ශිව හා කතරගම දෙවියන්ට බාර වීම, සෙත් කවි කියවා ගැනීම, ඒ තුලින් පිහිට ආශිර්වාදය ඉල්ලා සිටීම, ඒ වගේම ඔබ සිදු කරන සීලම පුණ්‍ය කටයුත්තක් අවසානයේම පින් අනුමෝදන් කර කන්නලව් කිරීම. තවද ඔබට තද්දපල ලෙස ග්‍රහවල තත්ත්වයන් පවතිනවා නම් ඉරිදා දිනක සිට ඉදිරියට දින 3ක් හෝ දින 7ක යන කාලයක් සඳහා නිවැරදිව බෝධි පූජා පැවැත්වීම. මේ සඳහා රතු මල් ආදී වැඩිපුර යොදා ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. රතු නෙළුම් මල් වගේ දේවල්. ඒ වගේම නවග්‍රහ යන්ත්‍රය, අභිසංවිධාන යන්ත්‍රය, දසදිසා යන්ත්‍රය යන යන්ත්‍රයන් පැළඳීම.
නිතර තුන් සූත්‍රය සජ්ජායනා කිරීම වගේම අභිසම්විධාන පිරිත දසදිසා පිරිත සජ්ජායනා කිරීම ඔබට තිබෙන හැකියාව මත උදේ හවස යන කාලයේදී තිසරණ සහිත පන්සිල්ගෙන පිරිස් සූත්‍ර ආදී හැකියාවලින් සජ්ජායනා කිරීම ඒ වගේම දැහැමීම මෙන්ම මෛත්‍රී සහගත සිතින් යුතුව වාසය කිරීමත් මගින් ඔබට මේ ඇති විදින අපලකාරී ස්වභාවයටත් ඉදිරියේදී ඇතිවන අපල උපද්‍රව සඳහා ප්‍රතිකර්මයක් ලෙස ඒ වායින් සිදුවන අනතුරු කරදර විපත් අවම කර ගැනීම සඳහා භාවිතා කර හැකි වත් පිළිවෙත් ලෙස පෙන්වා දෙන්න කැමැති. තව දුරටත් මේෂ ලග්න හිමි ඔබට සුබ ඵල දෙන සුබ දිනයන් ලෙස බ්‍රහස්පතින්දා දින, ඉරිදා දින, අඟහරුවාදා දින, ඒ වගේම සවුන්දා දින පෙන්වා දෙන්න කැමැති. ඔබට ජයගෙන දෙන සුබ වර්ණ ලෙස රතු හා රත්තරන් පාට, කහ පාටත් පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම ඔබට වඩාත් සුබ ඵල දෙන ඔබගේ ජයග්‍රාහී අංක ලෙස අංක 1, අංක 5, අංක 9, අංක 2 යන අංකත් ඒ වගේම ඔබට සුබ ඵල දෙන සුබ කටයුතු සඳහා භාවිතා කළ හැකි සුබ හෝරාවන් ලෙස ගුරු හෝරාව, රවි හෝරාව, සඳු හෝරාව ආදී හෝරාවන් ඔබට ඉතාමත් සුබ ඵල දෙන හෝරා විදිහට පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ අවසානයේ දක්වා රැඳී සිටි ඔබ සියලු දෙනාට ස්තුතියි. ඔබට මේ සම්බන්ධව යම් ගැටලුවක් තියෙනවා නම් පහත කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මේ වගේ වටිනා ජ්‍යොතිෂ වැඩසටහන් ඉදිරියේදීත් අපි අප්ලෝඩ් කිරීමට බලාපොරොත්තු නිසා එවැනි වැඩසටහන් අප්ලෝඩ් කර සැනින් ඔබ වෙත ගෙන්වා ගැනීම සඳහා අපගේ ඕෂධී ජ්‍යොතිෂ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඔබ දන්න අඳුරන මේෂ ලග්න හිමියෙක් ඉන්නවා නම් ඒ අයගේ දැනුම වර්ධනය කර ගැනීම සඳහා මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලාත් මතක් කරනවා. ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා. තෙරුවන් සරණයි.